අම්මෝ මේ නංගි මේ ගහ පෙරලන්නද හදන්නේ? වාව් දෙයියනේ මේ ඇත්තටම චොක්ලට් නත්තල් ගහක් නේද? නත්තල් සීයා දෙන්නම ඉන්න නිසා හරිම ආසාවෙන් ළමයි ගිහිල්ලා සිකියුරිටි බලනවා වගේ දියා ඒත් එකම කොල්ලෙක් ඉන්නවා. මේ නත්තල් සීයා හරිම ආදරේ පුංචි ළමයින්ට ලංකාවටම එකයි සෙරෙප්පු නත්තල් ගහ. ඒ තරමටම හැවුලොක් එකට මිනිස් වෙනවා ක්‍රිස්මස් බලන්න. නෙළුම් පුල්නේ අද වෙනදා වගේ රතින්න පොට්ටු කරයිද මල් වෙඩි ගහයි තියලා අපි බලමු. ඔන්න හොලවනවා කොහොමද හෙලවන හෙලවිල්ල? ඔන්න චොක්ලට් වැටෙනව නේද? උනට චොක්ලට්ස් ඉවරයි. කරන් යන්නේ නැහැ. කවුන්ටර් එක වහලා. බලන්නකෝ අයිස් වැටෙන හැටි නේද? හිම වැටෙන හැටි බලන්න කේක ලස්සනට හදලා තියෙනවා. චොක්ලට් ඉවරයි. අද ඉවරනානේ. හෙට තියනවද? හෙට තියෙනවා. අනේ සුරංගනාවියක් නේද? හරිම ලස්සනයි. මේ අක්කා මේ පුංචි දරුවන්ට මේ ගේම් එක කරන විදිහ කියලා දෙන්න දැක්කද? ඔබනවා දැක්කද? හරිම ලස්සනයි. ඇත්තටම මේ නත්තල් ගහ හදපු කෙනා නම් මාර විදියට මේකට මාන්සි වෙලා තියෙනවා යාළුවනේ. අයිබෝන් යාළුවනේ කොහොමද? අද මම යනවා හැව්ලොක් සිටි මෝල් එකේ නත්තල් බලන්න. මේක තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් හැව්ලොක් සිටි මෝල් එක ලස්සනට නත්තල්ට සරසලා නත්තල් ගස්ද චොකලට් නත්තල් ගස්ද ගොඩක් දේවල් තියෙනවා බලන්න. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඒ යන ගමන් මට ටී-ෂර්ට් එකයි කලිසමයි ගන්නත් ඕනේ. ඒවත් අරගෙන අපි යමු හැව්ලොක් සිටි මෝල් එකේ නත්තල් බලන්න. ඔන්න ඉතින් කොට්ටාවේ හයිවේ එකෙන් එක්සිට් වෙලා අපි ගමන යනවා. අද දවස හරිම ලස්සනයි බලන්න. හැබැයි දවස ලස්සන වුණාට ට්‍රැෆික් නම් ටිකක් වැඩි. කොහොම හරි ඉතින් අපි මුලින්ම හිතුවේ ඇඳුමක් ගන්න යන්න. බලන්නකෝ මෙන්න මෙතන අඳුරනවද කියලා G-Flock එක නේද? ඉතින් අපි මුලින්ම ගියේ G-Flock එකට ඇඳුමක් ගන්න. යනකොටම නත්තල් ගස් තුනක් තිබ්බ ලස්සනට ඒගොල්ලෝ හදලා. ඉතින් ඒක බලාගෙන G-Flock එක ඇතුළ නම් අද හරිම ලස්සනට සරසලා තිබ්බා. ඉතින් ඔය ඉන්නේ මම මුලින්ම බැලුවා මම කොහොමද කියලා. ඕගොල්ලෝ බය වෙන්න නම් එපා. මේක මගේ පළවෙනි vlog එකනේ. ඉතින් මුලින්ම තිබ්බේ ඩෙනිම්. ඔන්න කළු පාට ඩෙනිමක් තමයි මම මුලින්ම බලන්නේ. හැබැයි මට ඒක වැඩිය සෙට් නැහැ. ඒ නිසා නිල් පාට ඩෙනිම් වලට ගියා. නිල් පාට ඩෙනිමුත් එච්චරම සෙට් නැහැ. හැබැයි ලස්සන ඒවා තිබ්බා. හැබැයි මට අනුව මගේ සයිසස් නැහැ. ඉතින් ඔහොම මම යනවා ටී-ෂර්ට් ෂර්ට් තියෙන පැත්තට. මොකද මම ගොඩක්ම ආස කළු පාටට. කළු පාට තමයි මගේ ෆේවරිට්ම කලර් එක. ඉතින් මං ඔතන බලන්නේ කළු පාට ටී-ෂර්ට් ටික. මොකද ඒ ටී-ෂර්ට් ටික මගේ හිතට වැදුනා. මං එකක් ගන්න තමයි ඔතන බලන්නේ මගේ සයිස් එකෙන් පොඩ්ඩක් තෝරලා. ඉතින් අතටරම් බලනකොට මම කියන්නම් දැන් මං ගන්න හදන්නේ. ඔන්න මම ගන්නවා දැම. ඔන්න ඉතින් මම ගන්නවා. හරි. ඔන්න ඕකේ ඔයා බලන්න සුදු ලයින්ස් ටික ටී-ෂර්ට් එකේ හරි ලස්සනයි. මම ඔකට හරිම කැමතියි. මම මුලිනුත් ඇඳ එක vlogs වලට. ඉතින් මම හරිම කැමති ටී-ෂර්ට් මේ ඩිසයින් එකක් තමයි මේක. ඉතින් ආයිත් මම ඔන්න ඉන්නවා. මම කොහොමද මම ලස්සනයිද? කමෙන්ට් එකක් දාගෙන යමු නේද? ඒත් එක්කම තව දෙයක් කියන්න තියෙනවා. මෙතන ටී-ෂර්ට්ස් වර්ගයක් තියෙනවා. හරිද? ටී-ෂර්ට් වර්ගයක් කියන්න කලින් මේ බලන්න මේක හරිම පිළිවෙලකට හරිම ලස්සනකට තියෙන ෂොප් එකක් මේ G-Flock එක කියන්නේ ඇත්තටම ලස්සනයි. මෙන්න මේ ටී-ෂර්ට්ස් වල මැටීරියල් එක හරිම ඇඟට පහසුයි. තේරෙනවද? මම ඒකයි ඔය බලන්නේ. හරිම ඇඟට පහසුයි මාර මැටීරියල් එකක්. හැබැයි මම අස කලර්ස් තිබ්බේ නැහැ. ඒත් එක්කම මේ ෂර්ට් එක ගත්තොත් එහෙම මේක මගේ යාළුවෙක්ට තියෙනවා. හරිද? මට ඒක දැක්කම මගේ යාළුවා මතක් වුණා. ඉතින් යාළුවනේ මේක ටී-ෂර්ට් ලෝකයක්. ෂර්ට් ලෝකයක්. බලපු තැන ලස්සන ටී-ෂර්ට් තියෙනවා, ෂර්ට් තියෙනවා. සමහර කඩවලට ගියාට පස්සේ ඒකේ තියෙන ටී-ෂර්ට් දැක්කම මට එපා වෙනවා. හැබැයි මේක නම් ඇත්තටම සුපිරියක්. ඇත්තටම ගැම්මක්. මේකේ තියෙනවා ලස්සන ටී-ෂර්ට්ස් හරිම ගණන්. මේගොල්ලන්ගේ ටී-ෂර්ට්ස් ලස්සනයි, ෂර්ට්ස් ලස්සනයි. ඒ වගේම මේගොල්ලන්ගේ ගානත් එහෙමයි. ගානත් හරිම ලස්සනයි. ගානත් ටිකක් වැඩි. හැබැයි කමක් නැහැ. හැබැයි අපේ ඇඟට හරියන ටී-ෂර්ට් එක අපි කැමති ටී-ෂර්ට් එක තියෙනවානේ. ඉතින් මේ මැටීරියල් එකත් හරිම පහසුයි. ඉතින් මං ඔහොම දැන් මගේ ඔළුවේ ගොඩක් දේවල් තියෙනවා. දැන් නත්තල් බලන්න යන්න තියෙනවා. මට ඇඳුමත් තෝරගන්න තියෙනවා. ඔහොම ඇවිදවි දින්නකොට මට ආයි ඩෙනිම් ටිකක් හම්බුණා. ඒකයි මං ඔයාලට ඔය පෙන්නන්නේ. ඒත් එතන නෑ මට හරියන එකක්. ඒ කියන්නේ මට හරියන කලර්ස් මගේ සයිස් එක. ඒ කියන්නේ ওই ඩෙනිම් සෙට් එක නම් මට එච්චර සෙට් උනේ නෑ. ඔය එක ඩෙනිමක් තිබිලා මම පොඩ්ඩක් ගත්තා. හැබැයි ඉතින් ඒකත් ඔහොම තිබ්බා. නත්තල් ගහක් තියෙනවා හරිම ලස්සනයි. හරිම හුරතල් නත්තල් ගහක්. ගෙඩියක් කඩා ගන්න බැලුවා. හැබැයි ගෙඩිය කඩා ගන්න බෑ. මේක බොරු නත්තල් ගහක්. හරි. ඔහොම G-Flock එකට සමු දෙන්න කියලා තමයි මම බැලුවේ.
ඔන්න ඉතින් G vlog එක bye bye. අපි යනවා Havelock City mall එකට. wow! අද නම් Havelock mall එක හරිම ලස්සනයි. මිනිස්සු ගොඩයි. ඒ වගේම ලොකු traffic එකකුත් තියෙන. ඔයගොල්ලන්ට පේනවා නේද? අරහෙත් වාහන, මගේ ඉස්සරහත් වාහන අපිහිර වෙලා. හැබැයි Havelock mall එකේ තියෙන ලස්සනයි ඒ ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ගේ ලස්සනයි බැලුවට පස්සේ අපිට මේ හැමදේම අමතක වෙනවා. අපි හිමින් පාකින් එකට යනවා. පාකින් එකට යනකොට කියන්නම් මම Havelock mall එකට සෑහෙන වතාවක් සතියකට එනවා. මම දන්නේ මට ඒක එපා වෙන්නේ නැහැ. කොළඹ තියෙන ලස්සනම තැනක් තමයි Havelock mall එක කියන්නේ. අපි ආතල් එකේ ගිහිල්ලා ආතල් එකේ ඉඳලා ආතල් එකේ එනවා. ඕක තමයි Havelock mall එකේ කතන්දරේ. ඉතින් අපි ඔහොම හිමින් පාකින් එකට යනවා. කොහොමද යාළුවනේ මම ඉතින් Havelock ආවා. නත්තලට ලස්සනටම සරසන තැනක් තමයි Havelock කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද ක්‍රිස්මස් වලට ඇතුලේ සරසලා තියෙන්නේ Havelock එක කියලා. මාර ලස්සනයි. ඔයාලන්ට පේනවනේ. Havelock City එක පට්ටම ලස්සනයි මේ වෙද්දි. නත්තල උදා වෙන්න තව බෑ ගාණයි තියෙන්නේ. කට්ටිය රතිඤ්ඤ පත්තු කරනවා, සෑහෙන දේවල් ටිකක් කරනවා වටේම ඔය. කට්ටියට සද්දය නැහැ ඉතින්. අපි බලමු ඇතුලේ මොකද වෙන්නේ කියලා මොනවද තියෙන්නේ කියලා. හරිම ලස්සනයි. මාරස් ක්‍රවුඩ් එකක් අද වෙනද වගේ නෙවෙයි. මම සාමාන්‍ය Havelock කෙනවා සතියට 4-5 පාරක්. අද වෙනද වගේ නෙවෙයි. සෑහෙන්න මිනිස්සු ගොඩක් ඇවිල්ලා තිනවා Havelock එකට. ඔයගලන්ට ඇහෙනවා ඉතින් රතිඤ්ඤ පත්තු කරනවා, මල් වෙඩි ගහනවා. කට්ටිය ෆුල් බිසි. ඔයගලන්ට පේනවා ඇති මේ බලන්න මේ වාහන කොච්චර ඇවිල්ලාද කියලා මෙතෙන්ට. මේ වාහන පොලිම බලන්න මාර ට්‍රැෆික් එකක් Havelock එක ඇතුලේ තියෙන්නේ. කොහමද? පට්ට ට්‍රැෆික් එකක් තියෙන අරහෙන් මේගොල්ලෝ සිකියුරිටිලා හසුරවනවා. කොච්චර කරත් මාර සෙනගක් ඇතුළට එනවා. පාර බ්ලොක් වෙලා තියෙන්නේ. තනිකරම ඉස්සරහා පාර බ්ලොක් වෙලා තියෙන්නේ. ඒ තරමටම Havelock එකට මිනිස්සු එනවා ක්‍රිස්මස් බලන්න. Havelock එක මාර ඇතුළ ලස්සනයි. ලංකාවේ උස්සම නත්තල් ගහ හදලා තියෙන Havelock එකේ මේ වෙද්දි. හරි. එහෙනම් ඔන්න Havelock එක ඇතුළට යමු මොකද වෙන්නේ කියලා බලන්න. ඇතුලේ ගොඩාක් සෙනග වැඩි. ඉතින් අපි කොහොම හරි ගිහලා බලමු. ඇතුලේ ගොඩක් කට්ටිය නත්තල් ගහ බලනවා. එක වැඩ කරනවා. අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් කිව්වා වගේම මම හෙමින් යනවා Havelock mall එක ඇතුළට. වාහන අස්තෙන් දාලා ඔයගොල්ලන්ට පේනවා ඉතින් මාර ට්‍රැෆික් එකක් ඇත්තටම මෙතන තියෙන්නේ. මොකද මිනිස්සු සෙනග ගොඩයි. Havelock mall එකේ ක්‍රිස්මස් වලින් සරසලා ක්‍රිස්මස් සරසලි හැමතැනම Havelock mall එකේ. ඒව බලන්න තමයි මිනිස්සු හරි සන්තෝෂෙන් ඉන්නේ. ඒක දැක්කම ඊට වැඩිය සන්තෝෂයි. මොකද හැමෝම මිනිස්සු එකට අවුරුදු ආවා වගේ හැමෝම ඉන්නවා. ඔන්න ඉතින් මම සිකියුරිටිලාට ෆෝන් එක දෙන්නෙත් නැතුව යන්නන්න සිකියුරිටි බලනවා වගේ දියා. ඒත් එකම කොල්ලෙක් ඉන්නවා. ජය වේවා. දැක්ක නේද? ඉතින් එහෙම තමයි හැමෝම ආතල් එකේ ෆන් එකේ එන්නේ Havelock mall එකට. අද ක්‍රිස්මස් නිසා අද මාරම සතුටින් ඉන්නේ. මොකද අද ක්‍රිස්මස් ලබනවා රෑ 12ට. ඉතින් මිනිස්සු ගොඩක් මේ විදිහට ඇවිල්ලා සතුටින් ඉන්නවා රෑ 12 වෙනකන්. ඉතින් ඔන්න චෙනාරා ඩෝජ් එකෙන් ලස්සනට හදලා තියෙනවා සේල් එකක්. ඔයගොල්ලෝ මේ බලන්නේ චෙනාරා ඩෝජ් එකෙන් අපිට දීලා තියෙන වෙල්කම් එක. හරිම ලස්සනයි නේද? මාරයි. ඇඳුම් ටිකක් එක්ක ඔන්න අපේ හිමින් නත්තල් ගහ ළඟටයි මම යන්නේ. ඉතින් ඒ වගේම මිනිස්සු හරිම සතුටින් මෙතන ඉන්නේ. හැමෝම ෆොටෝස් ගහනවා, සෙල්ෆි ගහනවා. හරිම සතුටින් තමයි මෙතන කට්ටිය කාලේ ගත කරන්නේ. Ladies and gentlemen, please put your hands together for all the family. ඉතින් යාළුවනේ මම පොඩි දෙයක් මේ නත්තල් සීයා ගැන කියන්න ඕනි. මේ නත්තල් සීයා හරිම ආදරේ පුංචි ළමයින්ට. එයා පුංචි ළමයින්ට එක ඒවා දෙනවා. ඔය ඔයගලන්ට පේන්නේ පුංචි ළමයි මේ නත්තල් සීයාට තියෙන ආදරයට ගිහිල්ලා එක ඒවා ඉල්ලනවා. ටොෆි ඉල්ලනවා, චොක්ලට් ඉල්ලනවා. ඉතින් නත්තල් සීයාත් රත්තරන් කාසි වගේ චොක්ලට් පුංචි ළමයින්ට දෙනවා. ඉතින් ඒගොල්ලෝ හරි ආසාවෙන් ඒවා ගන්නවා. හරි ආදරේ පුංචි ළමයි මේ නත්තල් සීයාට. බලන්නකෝ මේ නත්තල් සීයා හරි ලස්සනයි. ඒ වගේම වටේ පිටේ ඉන්න හැමෝටමත් එයා චොක්ලට් දෙනවා ඔය විදියට. යාළුවනේ ඉතින් Havelock එකේ මහානම සෙනගක් ඉන්නේ වෙලාවේ එක නත්තල් අසිරියත් එක ඔයගොල්ලන්ට පේනවා කියාද? ලස්සන මෝල් එකක් තියෙන හැමෝටම ගිහින් බඩු ගන්න පුළුවන්. ඉතින් ඔය තියෙන්නේ අයිස් පුටුව. ඔය අයිස් පුටුවේ පුංචි ළමයි හරිම ආසයි ඉඳගෙන ෆොටෝ ගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ ඒ විදිහට පුංචි ළමයි දෙන්නෙක් තියලා යාගේ අම්මා ෆොටෝස් ගන්නවා. ඔයාලා දන්නවද? ඔය අයිස් පුටුවේ ෆොටෝ ගන්න සෑහෙන පොලිමක් තියෙනවා. ඔය තේන්නේ ඔයගොල්ලන්ට පොලිම. මේ තියෙන්නේ
ඕගොල්ලන්ට හිතන දේ නත්තල් විශ් එක. එහෙම නැත්නම් ඕගොල්ලන්ට නත්තල් ගැන හිතන දේවල් ලියලා අලවන්න පුළුවන් ඔතන. හරිම ෂෝක්. අම්මෝ මේ නංගි මේ ගහ පෙරලන්න දාදන්නේ. නෑ එහෙම නෙවෙයි යාළුවනේ. ඕක ගේම් එකක්. ඕක හොලවනකොට එහෙම නැත්නම් ওই ගහ හොලවනකොට ගහේ අතු වල අස්සේ තියෙන චොකලට් බිමට වැටෙනවා. ඔන්න බලන්නකෝ මේ කොල්ලත් නැත්නම් මේ කොල්ල දෙන්නත් හොලවන්න හදන්නේ ගහ. ඒ ගහ උඩ තියෙන චොකලට් ටික ගන්න. ඔන්න බලන්න දැන් හොලවන්න යන්නේ. ඔන්න හොලවනවා. කොහොමද හෙලවන හෙලවිල්ල? ඔන්න චොකලට් වැටෙනවා නේද? ඔන්න හොඳට බලන්න හොඳේ පුංචි පුංචි චොකලට් ගොඩායි. ඉතින් මේ ඔක්කොම අහුලගෙන ඒ හොලෝපු කෙනාට දෙනවා. ඒ කියන්නේ එයා තමයි මේ ජයග්‍රහණය කරන්නේ මේ චොකලට් ඔක්කොම. ඇත්තටම ඕගොල්ලන්ට ආස හිතුණා නේද මේ ගේම් එක දැක්කම? වව්! දෙයියනේ මේ ඇත්තටම චොකලට් නත්තල් ගහක් නේද? ඔව්! රෙවෙලෝ එකෙන් දුන්න චොකලට් නත්තල් ගහක්. කොහොමද? ලස්සනයි නේද? මේ චොකලට් යන විදිය දැක්කම ඔයගොල්ලෝ හොඳට බලන්න කන්න හිතෙනවා. හැබැයි චොකලට් ගහ ළඟට යන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ මේවා කන්නත් බැරිව ඇති. කොහොම හරිම සුවඳයි මෙතන. හරිම ලස්සනයි චොකලට් ගහ දැක්කට පස්සේ බඩ පපුව දාලා යනවා අප්පා කන්නම හිතෙන්නේ. චොකලට් ගඟක්. ඇත්තටම හරිම ලස්සනට මේගොල්ලෝ හදලා තිබ්බ මහන්සි වෙලා රෙවෙලෝ එක. ඔයගොල්ලෝ දන්නවා ඇති රිස්බරි එකේ රෙවෙලෝ චොකලට් එක හරිම රසයි නේද? මේ චොකලට් ගහේ තනින් තන රත්තරන් පාට තරුත් තියෙනවා. ඒකෙන් තවත් ලස්සන වෙනවා චොකලට් ගහ. චොකලට් ගහක් නේද? චොකලට් මාරම රසයි මාරම සුවඳයි. රෙවෙලෝ චොකලට් එකේ සුවඳ ඔතන මාරම විදියකට එනවා. හරිද? ඒත් එක්කම මේක බලන්න මං හරිම ආසයි මෙතෙන්ට. බලන්න ඇතුලේ මේකේ ලාම්පුවේ අයිස් යන විදිය නේද? අයිස් වැටෙනවා නේද? හිම වැටෙනවා. වව් මාරම ලස්සනයි යාළුවනේ. ඉතින් රෙවෙලෝ චොකලට් ටිකක් කැරකෙනවා. දැක්කම කන්නත් හිතන ඔය රෙවෙලෝ චොකලට් එක ඇතුලේ තනිකර නත්තල් ගහක් විදියට ඔය රෙවෙලෝ චොකලට් එක හදලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම කන්න ආස හිතෙනවා. ඒත් එක්කම එහා පැත්තේ තියෙනවා ලස්සන කඩයක්. හරිද? මේක ලෑලි වලින් හදලා තියෙන්නේ. අයිස් වල හදලා තියෙනවා වගේ. මේක නම් මං හිතන්නේ ෆුඩ් සිටියෙන් හරි කීල්ස් එකෙන් හරි හැම්පර් තමයි ඔතන තිබ්බේ. ඉතින් ඔය ඉන්නේ මම. කොහමද? මට හරි සන්තෝෂයි. ඉතින් ඇත්තම කිව්වොත් හරිම ලස්සනයි ඔය ප්ලේස් එක. හැව්ලොක් එක නම් නියමයි. හැව්ලොක් එක නම් යාළුවනේ පිස්සුවක්. ඔය තියෙන්නේ නත්තල් සීයාගේ පුටුව. මේ තියෙන්නේ රෙවෙලෝ එකේ නත්තල් ගහ, චොකලට් නත්තල් ගහ, පිටිපස්සේ නත්තල් සීයාගේ ලියුම. හෝ මෙන්න නත්තල් සීයා ඇවිල්ලා. බලන්න අපේ නත්තල් සීයා කොච්චර ළමයින්ට ආදරේද කියලා. ළමයිනුත් ඒ වගේම අපේ නත්තල් සීයාට ආදරෙයි. නත්තල් සීයාව දැක්ක වෙලාවෙ ඉඳලා ළමයි ගිහිල්ලා ෆොටෝ ගන්නවා. හැමෝම පොලිමේ මාර පොලිමක් යාළුවනේ. නත්තල් සීයාගේ පුටුව, නත්තල් සීයා දෙන්නම ඉන්න නිසා හරිම ආසාවෙන් ළමයි ගිහිල්ලා ෆොටෝ ගන්නවා. කොහොමද? ඒ වගේද ලංකාවේ ලොකුම ලස්සන නත්තල් ගහ. හරිම ෂෝක් නේද? වාව්! කියන්නත් ආස හිතෙනවා මේ නත්තල් ගහ තියෙන්නේ ලංකාවේ කියලා. බලන්නකෝ ඉතින් මම යනවා සෙනගස්සෙන් මාර සෙනගක් ඉන්නේ කියලා වැඩක් නැහැ. බලන්නකෝ ඉතින් පුදුම ලස්සනක් තියෙන වටපිටාවේ මිනිස්සුත් ලස්සනයි, පරිසරයත් ලස්සනයි, නත්තල් ගහත් ලස්සනයි, මුළු නත්තලම ලස්සනයි, මුළු ලංකාවම ලස්සනයි. එහෙම නේද ඔයගලන්ට පේන්නේ? ඉතින් ඔය ඉන්නේ මම ආතල් එකේ ඉන්නවා. ඕගොල්ලොත් මෙතෙන්ට එන්න. මෙතෙන්ට ආවොත් එහෙම මාර ආතල් එකක් ගන්න පුළුවන් යාළුවනේ. හරිම ලස්සනයි. ඇත්තටම මේ නත්තල් ගහ හදපු කෙනා නම් මාර විදියට මේකට මහන්සි වෙලා තියෙනවා යාළුවනේ. ඒකට අපි වෙනම රෙස්පෙක්ට් එකක් ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. මොකද මාරම ලස්සනයි. ඔය තියෙන්නේ අර ඔයගොල්ලෝ දැක්ක නේද බෝඩ් එකක් නත්තල ගැන ලියලා අලවන්න තිබ්බේ. අන්න ඒ වගේම තැනක්. අපිට නත්තල් විශ් එකක් ලියලා නත්තල කොහොමද දැනෙන්නේ කියලා ලියලා ඔතන එල්ලන්න තියෙන්නේ. ඔන්න ඔතන ඉඳන් තමයි ලියන්න තියෙන්නේ. ඔය දැක්ක නේද පෑනක් එහෙම තියෙනවා. ඒක තියෙන්නේ නත්තල් ගහ ළඟමයි. ඉතින් මේ තියෙන්නේ නියුට්‍රිලයින් ලගේ නත්තල් ඒරියා එක. මෙන්න කොහොමද නත්තල් සීයාගේ සයිස් එක. එයාගේ නම් බඩත් ලොකුයි නේද? එයාටම ගැලපෙන බඩ. නත්තල් සීයෙක්ම තමයි එයා නම්. කොහොමද? ළමයි ඒත් ෆොටෝ ගන්නවා. නියුට්‍රිලයින් එකේ නත්තල් ඒරියා එක මාරම ලස්සනයි. මාරම සුවඳයි. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් වල සුවඳ හැම තැනටම වදින විදිහට මේගොල්ලෝ ලස්සනට කරලා දිනව වැඩේ. මේ ලස්සනයි නේද මේ සෙල්ලම් බඩුව? මං හරිම ආසයි මේ නත්තල් සීයට. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මම නත්තල් සීයට ආසයි කියලා. මේ තියෙන්නේ නියුට්‍රිලයින් ලගේ ප්‍රොඩක්ට්ස්. ඒ වගේම මෙතන ගේම් එකක් කරනවා. මේ අක්කා මේ පුංචි දරුවන්ට මේ ගේම් එක කරන විදිහ කියලා දෙන්න දැක්කද? පටස් ගහලා ටච් ස්ක්‍රීන් තියෙන්නේ. ඔබනවා දැක්කද? අපි පටස් ගහලා මොනවා හරි එතන කරන්න ඕනේ. next time මෙයාට නැවත ගේම් එක ඇප්ලයි කරන්නලු. මම හිතන්නේ නියුට්‍රිලයින් ලගේ ප්‍රොඩක්ට්ස් ඔතන දින්න කෙනාට දෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනව නේද මේ හරිම ලස්සනයි අප්පා. හරිම කියුට්. ඒ නත්තල් සීයා හරිම කියුට් නේද?
මෙන්න මේ තැන තියෙනව නේද යාළුවනේ. මෙතනට මම හරි මාසයි. බලන්නකෝ අයිස් වැටෙන හැටි නේද? හිම වැටෙන හැටි බලන්න ඒක ලස්සනට හදලා තියෙනවා. ඒ කවුරු වැදුවා වුණත්. ඒක හරිම ලස්සනයි. ඔයගොල්ලෝ ඇවිල්ලා අනිවාර්යෙන් එතන බලන්න. මාරයි. මට ඒක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ඇත්තම කිව්වොත්. මොකද ඇත්තටම අපි මේ ලෝකෙට යනවා ඕක දැක්කට පස්සේ. ඉතින් ඔන්න කොල්ලා ඉන්නවා. දැන් කොල්ලා ඉන්නේ කෙලින්ම රෙවෙලෝ චොක්ලට්ස් ඉවරයිද කොහෙද? මේ ගහ හොල්ලන්න මෙතනින් චොක්ලට් එකක් ගන්න ඕනේ. රෙවෙලෝ චොක්ලට් එකක් ගන්න ඕනේ. ඒ උනට චොක්ලට්ස් ඉවරයි. කරන් දෙයක් නැහැ. කවුන්ටර් එක වහලා. බලන්න ඔයාලෝනේ මට උන වැඩේ මං ආව අර ගහ හොලවන්න. රෙවෙලෝ චොක්ලට් එකේ ටිකට් එක තියෙනවනේ. ටිකට් එකෙන් තමයි ගහ හොලවන්න ටිකට් එක හම්බ වෙන්නේ. ඒ ටිකට් එක අපි ඒගොල්ලන්ට දුන්නම ඒ ගහ හොලන්න අපිට chance එකක් දෙනවා. ඔයාලට ළඟට දාන්නම්. ඒ කවුන්ට් එක වහලා ගයි. චොක්ලට් ඉවරයි. අද ඉවරනානේ. හෙට තියනවද? හෙට තියනවා. හෙට ඇවිල්ලා එකෙන්ම කරන්න ඕනේ ඉතින් කොහොම හරි. මාර වැඩේ නේද යාළුවනේ. චොක්ලට් ඉවරයිලු. කට්ටිය වැඩි නිසා කට්ටිය ඒ ගහ හොලවන්න ආසාවට චොක්ලට් ඔක්කොම අරගෙන. දැන් ඉතින් මට කරන්න දෙයක් නැහැ. මට හෙට එන්න කිව්වා. හෙට ඒගොල්ලෝ ආයි චොක්ලට් පුරවනවා කියලා. ඉතින් හෙට එන්නකෝ. කොහමද හෙටත් එන්න වෙනවා මේ ගහ හොලවන්න ඕනි. ඒ තරම් මං ආසයි. iPhone එකක් තියෙන ලොකු එකක්. iPhone 17 Pro Max එක. මේක තමයි ලංකාවේ ලොකුම නත්තල් ගහ. මම දැන් ඉන්නේ හැව්ලොක් එකේ දෙවනි තට්ටුවේ. මේකට ගහේ උඩම පේනවා. පේනවා නේද? දේව දරුවෙක් ඉන්නේ. අනේ සුරංගනාවියක් නේද? හරිම ලස්සනයි. ගහ වගේම සුරංගනාවියත් ලස්සනයි. මොකද ඔකට දැන් ඔයගලන්ට පේනවා නේද? කොච්චර ලස්සනද කියලා. ඒ කියන්නේ මාර view එකක් තියෙන අර lights වලින් එහෙම මාර විදියට ඒ ලස්සනයි යාළුවනේ. ඔයගොල්ලෝ ගිහිල්ලා අනිවාර්යෙන්ම බලන්න. මේ නත්තල් ගහ අයින් කරන්න කලින් මේ නත්තල් සැරසිලි අයින් කරන්න කලින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් හැව්ලොක් සිටි එකට යන්න. කොහොමද සෙරෙප්පු නත්තල් ගහ? නියමයි නේද? මම මේක ඕන කමින්මයි ගත්තේ සෙරෙප්පු වලින් හදලා තියෙන නත්තල් ගහක්. දැකලා නෑ නේද මීට කලින්? ලංකාවටම එකයි සෙරෙප්පු නත්තල් ගහ. මං හිතන්නේ මේක බාටයින් හරි DSI එකකින් හරි දාලා තිබ්බේ. ඉතින් ඒකත් බලාගෙන මං හෙමින් පහලට යනවා. ඔන්න ඔක තමයි ඉතින් මගේ ආතල් වැඩ ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඔන්න ඔහොම තමයි හැව්ලොක් මෝල් එකේ අපි නත්තල් බැලුවේ. නත්තල් සීයෝ දැක්කා, නත්තල් ගස් දැක්කා, ලස්සන මිනිස්සු දැක්කා. ඉතින් ওই විදිහට තමයි අපි හැව්ලොක් මෝල් එකේ නත්තල් බැලුවේ. ඉතින් යාළුවනේ ඔහොම මම යනවා වන් ගෝල් ෆේස් එක පිටිපස්සේ නෙළුම් කුළුණ පේන තැනට. අන්න එතෙන්ට යනවා. මොකද රෑ 12ට නෙළුම් කුළුණේ මල් වෙඩි පත්තු කරනවා. ඉතින් ඒක බලන් තමයි මම මේ යන්නේ. කොහොමද ට්‍රැෆික් එක නේද? Uber Eats එකෙන් ලස්සනට සරසලා තියෙනවා ලයිට් දාලා කොළපාට. Uber Eats ලා මේක කරලා තියෙන්නේ. බොරුනම් බලන්නකෝ. හරිම ලස්සනයි නේද මේ ගෝල් ෆේස් එක? ගෝල් ෆේස් එකේ ලස්සන වගේම තමයි මේ ට්‍රැෆික් එකත්. මිනිස්සු එළියට බැහැලානේ. හැමෝම එළියට බැහැලා නත්තල් බලන්න, නත්තල අසිරිය විදින්න හැමෝම එළියට බැහැලා මේක බලන ඔයත් ඊයේ එළියට බැහැලා ගෝල් ෆේස් ආව නේද? ඇත්ත කියන්න. ඔව් ආවා. ඉතින් හරිම ලස්සනට සරසලා තිබ්බ හැමතැනම කොළඹ. ආයිබෝන් හරියටම දැන් 12:56යි වෙලාව. ක්‍රිස්මස් නැත්නම් නත්තල ලබන්න තව විනාඩි 4යි තියෙන්නේ. අපි බලමු පිටිපස්සෙන් නෙළුම් කුළුණ තියෙනවා. නෙළුම් කුළුණේ අද වෙනදා වගේ රතින්න පත්තු කරයිද මල් වෙඩි ගහයි තියලා අපි බලමු. ඉතින් ඔය තියෙන්නේ ලොකු පොඩි ඔයාලා හැමෝම ආදරය කරන නෙළුම් කුළුණ. ඉතින් මම මේ බලන් ඉන්නේ නෙළුම් කුළුණේ රෑ 12 වුණ ගමන් පත්තු වෙන මල් වෙඩි බලන්න. හැබැයි තව වෙනකම් පත්තුනේ නෑ. ඔන්න තව තප්පර දෙකයි තියෙන්නේ. ඔන්න නත්තල ලැබුවා. ඔන්න නත්තල ලැබුවා යාළුවනේ. හැමෝටම මෙරි ක්‍රිස්මස් සුබ නත්තලක් වේවා. පිටිපස්සෙන් බලමු තාම නෑ නෙළුම් කුළුණේ මොකුත් පත්තු උනේ. බලමු. ඉතින් මේක බලන ඔයාටයි රටේ හැමෝටමයි ලෝකෙ හැමෝටමයි සුබම සුබ නත්තලක් වේවා. ඕගොල්ලෝ සතුටින් සාමයෙන් ජීවත් වෙන්න ඕනි හැමදාම. මගේ ආදරණීය යාළුවෝ ඕගොල්ලෝ.